සියලු දෙනාවම අදත් ආදරෙන් පිළිගන්නවා සිනමා ක්‍රිටික් YouTube channel එකට. අදත් අරගෙන ඇවිත් තියෙන්නේ හිතාගන්න බැරි අවසානයක් තියෙන සුපිරිම මූවි එකක්. සෝෂල් මීඩියා වලින් අඳුනගත්තු ආදරවන්තයා ඔයාගේ ජීවිතේම අපායක් කරයි කියලා කවදාවත් හිතනවද? නාගර් කෝවිල් කාසි කියන අපරාධකාරයා සැබෑ ජීවිතයේදී කාන්තාවන් 100 ගණනකගේ ජීවිත විනාශ කරපු හැටි බලද්දී ඔයාගේ ඇඟ හිරිවැටෙයි. ඒ කතාව මූවි එකක් විදිහට ආවම කොහොම තියෙයිද? ඒ ගැන දැනගන්න අද අපි බලමු 2025 දී රිලීස් වුණ ෆයර් මූවි එක ඇත්තටම අපිට දෙන අනතුරු අඟවීම මොකක්ද කියලා. මූවි එක ගැන කිව්වොත් මේක වයස 18ට වැඩි අයට සුදුසු මූවි එකක් වගේම මේක අපේ සමාජයේ හැංගිලා තියෙන අපරාධකාරයින්ව එළියට දාන කැඩපතක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් චෙන්නයි වල ඉන්නවා කාසි කියලා ප්‍රසිද්ධ තරුණ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්. කවුරුත් නොහිතපු විදිහට දවසක් මෙයා එකපාරටම අතුරුදහන් වෙනවා. කාසිගේ අම්මයි තාත්තයි මේ ගැන කම්ප්ලේන් කළාට පස්සේ කාසිව හොයන්න පොලිස් පරීක්ෂණ ආරම්භ වෙනවා. ඊට පස්සේ අමුතු විදිහේ සිද්ධි කීපයක්ම එළිදරව් වෙන්න ගන්නවා. අන්තිමේදී කවුරුත් නොහිතපු විදිහට මේක සංකීර්ණ අපරාධ පරීක්ෂණයක් වෙලා තමයි නතර වෙන්නේ. ඇත්තටම මේ ડોක්ටර් මොනවද වෙන්නේ නැත්තේ? මෙයා පන පිටින් ඉන්නවද එහෙම නැත්නම් ඝාතනය කරලාද? කවුද මෙහෙම කරන්නේ නැත්තේ? මේ දේවල් වලට උත්තර හොයාගන්න තවත් පරක් නොවේ අපි යමු මූවි එක බලන්න. ඊට කලින් ඔයා අපිත් එක්ක අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා රැඳිලා ඉන්න දිගටම අපිත් එක්ක. මූවි එක ස්ටාර්ට් එකේදී පෙන්වන්නේ ගඟක් අයිනේ තියෙන ගෙදරක්. මේ ගේ ඇතුලේ රූම් එකක ඉන්නවා ගැහණු කෙනෙක් එක්ක පිරිමි කෙනෙක්. මේ දෙන්න ඉන්ටිමේට් වෙන ගමන් තමයි ඉන්නේ. මෙයාලා කවුද කියලා පැහැදිලිව පෙන්වන්නේ නැහැ. ටික වෙලාවකින් මොකක් හරි හේතුවක් නිසා මේ පිරිමි කෙනා අර ගැහණු කෙනාව අතහැරලා ගෙදරින් එළියට එනවා. මේ වෙද්දී රෑ වෙලා තියෙන්නේ මෙයා කෙලින්ම යන්නේ ගඟ අයිනට. එතන හිටගෙන ඉද්දී අපිට පේනවා කළු ඇඳගෙන මූණට වෙස් මූණක් දාගත්තු කෙනෙක් මෙයාට ලං වෙනවා. ටිකෙන් ටික මේ තරුණයා ළඟට ලං වෙන මේ පුද්ගලයා ආයුධයකින් මේ තරුණයාට පහර දෙනවත් එක්කම මේ තරුණයා වතුරට වැටෙනවා. එතනින් පස්සේ මේ විස්මුණ දාගත්තු පුද්ගලයා කරන්නේ අර තරුණයාගේ සිරුර උස්සගෙන ගිහින් වාහනේට දාගෙන මෙතනින් පිට වෙන එක. යන ගමන් අර තරුණයා ළඟ තිබුණ ෆෝන් එක මග තියෙන කුණු බාල්දියකටත් දාලා යන්නේ. එතනින් පස්සේ පෙන්වන්නේ ඊට දවස් දෙකකට පස්සේ සරවණන් කියන පොලිස් නිලධාරියාව මුණ ගැහිලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන වයසක යුවලක්. මේ දෙනා පැමිණිලි කරන්න එයාලගේ පුතා අතුරුදහන් කියලා. මෙයාලා කියනවා දවස් දෙකක ඉඳන් පුතා නෑ. එයාගේ නම කාසි. එයාට වයස 27යි. ඒ වගේම එයා ෆිසියෝതെරපි කෙනෙක් විදිහට තමයිලු වැඩ කරන්නේ. ඊට පස්සේ පෙන්වන්නේ ඉන්ස්පෙක්ටර් සරවණන් ගෙදර ගිහින් වයිෆ් එක කෑම ගන්න ගමන් ඉන්නකොට සර්ජන් කරන්ගෙන් කෝල් එකක් ලැබෙනවා. කරන් කියනවා අතුරුදහන් වුණ කාසි ක්ලිනික් එකක් කරගෙන ගිහින් තියනවා. ඒ වගේම යාළුවෝ 4 දෙනෙක් විතර ආශ්‍රය කරලා තියනවලු. ඒත් එක්කම සරවණන් කරන්ට උපදෙස් දෙන්නේ කාසිගේ ෆෝන් නම්බර එක සයිබර් සෙල් එකට දීලා අතුරුදහන් වුණ දවසේ කාසිගේ දුරකථන ඇමතුම් විස්තර වගේම අන්තිමට කාසි හිටිය තැන ගැන තොරතුරු හොයන්න. ඊට පස්සේ සරවණන් එයාගේ ටීම් එකත් එක්ක යන්නේ කාසි ක්ලිනික් එක කරගෙන ගිය තැනට. මෙතනදී කාසියා ප්‍රතිකාර කරන කාමරය ලොක් කරලා තිබුණ නිසා ලොක් එක කඩලා තමයි මෙයාලට රූම් එකට ඇතුළු වෙන්න සිද්ධ වෙන්නේ. මේ රූම් එක පරීක්ෂා කරලා පොලිසියට හොයාගන්න ලැබෙන්නේ කාසිගේ ඩොකියුමන්ට්ස් වගේක් වගේ මෙයා පාවිච්චි කරපු ලැප්ටොප් එක. ක්ලිනික් එකේ රිසෙප්ෂන් එකේ ඉන්න ගැහණු ළමයා ගැන සරවණන් අහනවා කාසි කොහොම කෙනෙක්ද කියලා. මේ ගැහණු ළමයා කියන්නේ ડોක්ටර් කාසිගේ පෞද්ගලික ජීවිතය ගැන නම් දන්නේ නැහැ. ඒත් එයා හොඳ වෛද්‍යවරයෙක්. ඉක්මනටම රෝගීන් සනීප කරනවලු. ඊට පස්සේ මෙතනින් පිටත් වෙන පොලිස් ටීම් එක කාසිගේ ෆොටෝ එක පෙන්නලා මේ ප්‍රදේශයේකින් ප්‍රශ්න කළාම ඒ හැමෝම කියන්නේ කාසි කියන්නේ ගොඩක් හොඳ මිත්‍රශීලී වෛද්‍යවරයෙක් කියලා. ඔය විදිහට ප්‍රශ්න කරගෙන යනකොට මෙයාලට දැනගන්න ලැබෙනවා ડોක්ටර් කාසිට සම්බන්ධ ළඟකදී වුණ සිද්ධියක් ගැන. ඒ ගැන හොයලා බලන්න පොලිස් ටීම් එක පිටත් වෙන්නේ රාමේශ්වරම් කියන ප්‍රදේශයට. මෙයාලා මේ යන්නේ එක ගැහණු කෙනෙක්ව හොයාගෙන මෙයාගේ නම මීනාක්ෂි. දැන් පෙන්වන්නේ මීනාක්ෂි කොහොමද මේ කේස් එකට සම්බන්ධ වුනේ වගේම ડોක්ටර් කාසිව අඳුරන්නේ කොහොමද කියලා. ඉන්ස්පෙක්ටර් සරවණන් මීනාක්ෂිගෙන් කාසි ගැන අහනකොට ඔන්න මීනාක්ෂියාගේ කතාව කියන්න පටන් ගන්නවා. මීනාක්ෂිට පොඩි දුවලා දෙන්නෙක් ඉන්නවා. එක දුවෙක්ට තියෙන කතා කිරීමේ අපහසුතාවයක්. මේකට ප්‍රතිකාර කරන්න සල්ලි ඕන වෙලා මීනාක්ෂි ණයට තමයි මුදලාලි කෙනෙක්ගෙන් ඒ සල්ලි අරගන්නේ. මෙයා පොඩි කෑම කඩයක් කරලා තමයි ජීවත් වෙන්නේ. මෙයාගේ හස්බන්ඩ් අධික විදියට මත්පැන් වලට ඇබ්බැහි වෙලා.
මීනාක්ෂි ණය ගෙවන්න ඉතිරි කරගෙන තිබුණ සල්ලිත් වියදම් කරලා. මේ ගැන ඇති වුණ බහින් බස් වීමකදී සැමියා මීනාක්ෂිව තල්ලු කරලා මීනාක්ෂිගේ කොන්දේ ආබාධයක් ඇති වෙලා තියෙනවා. මේකට ප්‍රතිකාර කරගන්න තමයි මීනාක්ෂි යන්නේ ડોක්ටර් කාසි ළඟට. පළවෙනි වතාවට එදා තමයි මීනාක්ෂි ડોක්ටර්ව මුණ ගැහිලා තියෙන්නේ. කාසි ගොඩක් සුහදව කාරුණිකව මීනාක්ෂිට ප්‍රතිකාර කරන අතරේදී තමයි රිසෙප්ෂන් එකේ ඉන්න දුර්ගා මෙතනට කලබලෙන් දුවගෙන එන්නේ. දුර්ගා ඇවිත් කියන්නේ මීනාක්ෂිගේ දුව කාසියක් කියලා කියලා. මීනාක්ෂි වගේම ડોක්ටර් කාසිත් එතනට ගිහින් බලද්දි මීනාක්ෂිගේ දුවට ටිකක් අමාරුයි. කලබල වෙලා අඬන මීනාක්ෂිගේ අතින් දුවව අරගන්න ડોක්ටර් කාසිට පුළුවන් වෙනවා කොහොම හරි හිර වෙලා තියෙන කාසිය එළියට අරගන්න. ඊට පස්සේ තමයි කාසි දැනගන්නේ මීනාක්ෂිගේ දුවට කතා කිරීමේ ගැටලුවක් තියෙනවා කියලා. එයා ටිකක් ගොතයි. මේ වෙලාවෙම ડોක්ටර් කාසියාගේ යාළුවෙක් වෙන ළමා රෝග විශේෂඥයෙක්ට කතා කරලා මේ දරුව ගැන කියලා එයාට ට්‍රීට්මන්ට් කරන්න කියලා කියනවා. ඒ වගේම මීනාක්ෂිට කියනවා දැන් කලබල වෙන්න එපා. දුවව ඉක්මනට සනීප කරගමු. දැන් ඔය දෙන්නවම ගෙදරට ගිහින් නැරලන්නම් කියලා. එතනින් පස්සේ පෙන්නන්නේ මීනාක්ෂි ගෙදර ඉන්නකොට ගෙදර දොරට කවුරු හරි තට්ටු කරනවා. දොර ඇරලා බලනකොට ඇවිත් ඉන්නේ මීනාක්ෂි මුදල් ණයට ගත්ත පුද්ගලයා. මෙයාගේ නම පාණ්ඩියන්. මෙයා ඇවිත් ඉන්නේ තනියම නෙවෙයි තව ගැහණු කෙනෙක් එක්ක. පාණ්ඩියන් කියනවා ණය ගෙව්වේ නැති නිසා මේ ගෙදර මට අයිති කියලා. මීනාක්ෂි කොයිතරම් බැගෑපත් වෙලා ඉල්ලුවත් ණය ගෙවන්න තව ටික දවසක් දෙන්න කියලා මේ පුද්ගලයා කිසි දෙයක් අහන්නේ නැහැ. කාමරේ ඇඳේ නිදාගෙන හිටිය දුවල දෙන්නව එළියට ගන්න කියලා මේ පුද්ගලයා කාන්තාවත් එක්කගෙන කාමරේට යනවා. මීනාක්ෂිට මේක දරා ගන්න බැරුව දොර ළඟට වෙලා දුවල දෙන්නම තුරුළු කරගෙන අඬන්න ගන්නවා. ටික වෙලාවකින් කාමරෙන් එළියට එන පාණ්ඩියන් මීනාක්ෂිට කියනවා ඒ ආවකාන්තාවත් මගෙන් ණයට සල්ලි ගත්තා. පොලිය ගෙවා ගන්න බැරුව මේ විදිහට තමයි පොලිය ගෙවන්නේ. හෙට හවස 4 වෙනකම් මං කල් දෙන්නම් නැත්තම් ඔයත් මේ විදිහට පොලිය ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. එතනින් පස්සේ පෙන්නනවා පහුවදා පාණ්ඩියන් අර කියපු වෙලාවටම මීනාක්ෂිගේ ගෙදරට එනවා. ඊට පස්සේ ළමයි දෙන්නව එළියට දාලා මීනාක්ෂිව ගේ ඇතුලේ හිර කරගෙන මීනාක්ෂිට කරදර කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී තමයි ડોක්ටර් කාසි මෙතනට එන්නේ. මෙතන වට වෙලා ඉන්න ගමේ මිනිස්සුන්ගෙන් විස්තරය අහගෙන කාසි මීනාක්ෂිව බේරගන්න යන්න හැදුවත් මෙතන ඉන්න මැරියෝ ටික කාසිව නවත්තන්න උත්සාහ කරනවා. මේ නිසා කාසිට සිද්ධ වෙනවා මෙයාලා එක්ක ෆයිට් කරන්න. කොහොමාරි මෙයාලව නතර කරලා දුරත් කඩාගෙන තමයි කාසි ගෙට ඇතුළු වෙන්නේ. මේ වෙලාවේ පාණ්ඩියන් කාසිත් එක්ක පැටලෙන්න එනවා. කොහොමාරි පාණ්ඩියන්ට ගහලා බිම වැටුණාට පස්සේ කාසි එතන තිබුණ ගලක් අරගෙන ගහන්න යද්දි මීනාක්ෂි කාසිව නතර කරනවා. මොකද මීනාක්ෂි කැමති නැහැ කාසි Taman නිසා කරදරේ පැටලෙනවට. මේ වෙලාවේ කාසි මීනාක්ෂිගෙන් අහනවා මේ මිනිහයාට කීයක් ණයයිද කියලා. මීනාක්ෂි කියන්නේ ලක්ෂ 2ක් තමයි ණයට ගත්තේ කියලා. කොහොමාරි මේ ගාන ගෙවන්න කාසි ඉදිරිපත් වෙනවා. මේ වෙලාවේ මීනාක්ෂි කාසිට පින් දෙනවා. එදා මගේ දරුවා බේරුවා, දෝයා මගේ ගෞරවය බේරගත්තා කියලා. කාසි කියනවා මේ දරුවා දැක්ක වෙලාවෙ ඉඳන් මට 아무තු හැඟීමක් දැනෙන්නේ. මට යව අමතක කරගන්න බෑ කියලා. එතනින් පස්සේ කාසි මීනාක්ෂිගේ ළමයාව සනීප කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තියෙනවා. කාසි කියන්නේ මට දෙවි කෙනෙක් වගේ කෙනෙක් කියලා තමයි මීනාක්ෂි කියන්නේ. මීනාක්ෂිගෙන් මේ විස්තර දැනගත්තට පස්සේ ඊළඟට සරවණන්යාගේ කණ්ඩායමත් එක්ක යන්නේ කාසි ළඟින්ම ආශ්‍රය කරපු යාළුවෝ 4 දෙනා වමුණ ගැහෙන්න. මෙයාලා කියන විදිහට කාසි කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. එයාට කායකවත් කිසිම ප්‍රශ්නයක් තිබිලා නැහැ. කාසිට තිබුණ වෙන සම්බන්ධකම් ගැන හද්දි තමයි මෙයාලා කියන්නේ කාසියාගේ ක්ලිනික් එකේ වැඩ කරපු දුර්ගා කියන ගැහණු ළමයාට ආදරේ කරාලු. මෙයාලා කියන විදිහට දුර්ගා කාලයක් තිස්සේ වැඩ කරන්නේ කාසිගේ ක්ලිනික් එකේ. දුර්ගා උදෙන්ම ඇවිත් ආගමික වතාවත් කරලා දේවාලයක් වගේ ක්ලිනික් එක තියාගන්න එකට කාසි ගොඩක් කැමති වෙලා. ඔය විදිහට ටික ටික සමීප වෙලා මේ දෙන එකට කෑම කන්නත් පටන් අරන්. දවසක් රැ වෙලා බස් එකක් එනකන් දුර්ගා පාරේ ඉද්දි කාසි දුර්ගව එයාගේ වාහනෙන් ගෙදරට ඇරලවලා තියෙනවා. හැමදාම තෝසේ කිරිබත් වගේ කෑම කන නිසා කාසි ඒ යන අතරමඟ කඩේක නතර කරලා බුරියානි ඕඩර් කරලා දුර්ගට කන්න අරන් දීලා. කාලි වරුණාම දුර්ගා ඉල්ලීමක් කරලා තියෙනවා කාසිගෙන් ඉතිරි කෑම ටික යාගේ සීයාට අරගෙන යන්න පාර්සල් කරලා දෙන්න කියලා. කාසි දුර්ගාගේ ඉල්ලීම ඉටු කරලා දෙන්නේ ගොඩක් සතුටින්. ඔය විදිහට මේ දෙන්න ටික ටික සමීප වෙද්දී දුර්ගාගේ හිතෙත් කාසි ගැන උනන්දුවක් ඇති වෙලා. දවසක් දුර්ගාගේ උපන්දිනය දවසේ කාසි දුර්ගාට මුද්දක් තෑගි කරලා මුද්ද ඇඟිල්ලට දාලා අතත් කිස් කරලා. මේ වෙලාවේ දුර්ගා ඇහුවම ඇයි මෙච්චර වටින තෑග්ගක් කියලා. කාසි කියන්නේ තෑග්ග නෙමෙයි තෑග්ග ලබන කෙනාගේ වටිනාකමයි වැදගත්. ඔයා මේ තෑග්ගට සුදුසුයි කියලා. යාළුවන්ගේ මේ කතාවෙන් කාසිට පෙම්වතියක් හිටියා කියලා දැනගත්තත් පොලිසියට දැන් තියෙන ප්‍රශ්නේ දුර්ගා කෝ කියන එක.
මොකද මේ වෙද්දී ක්ලිනික් එකේ වැඩ කරන්න වෙන ගැහණු ළමයෙක්. මෙතනින් පස්සේ ඉන්ස්පෙක්ටර් සරවණන් යන්නේ කාසිගේ ගෙදරට කාසිගේ දෙමව්පියන්ව මුණ ගැහෙන්න. අම්මයි තාත්තයි එක්ක කතා කළා මෙයාලා කියන විදිහට කාසි විවාහ වෙන්න කැමැත්තෙන් ඉඳලා නැහැ වගේම කාසිට කිසිම ගැහණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලත් නැහැ. මේ වෙලාවෙම ඉන්ස්පෙක්ටර් සරවණන්ට කෝල් එකක් එනවා කතා කරන්නේ තිරුමූර්ති කියන ඇමති. ඇමති සරවණන්ට උපදෙස් දෙනවා කාසිගේ කේස් එකේ විමර්ශන කටයුතු වල හැම දෙයක් ගැනම Tamanව දැනුවත් කරන්න. සරවණන් මේකට කැමති වෙලා ඊළඟට යන්නේ කාසිගේ රූම් එක චෙක් කරන්න. රූම් එකෙන් හොයාගන්න ලැබෙන්නේ ලැප්ටොප් එකක්, හાર્ඩ් ඩ්‍රයිව් කීපයක් වගේම ස්මාර්ට්ෆෝන් කීපයක්. මේත් එක්කම තව මෙමරි කාඩ් සහ සිම් කාඩ් කීපයකුත් හොයාගන්න ලැබෙනවා. සරවණන් උපදෙස් දෙනවා මේවා සයිබර් ක්‍රයිම් එකට දීලා මේ වගේ ඇතුළේ තියෙන හැම දෙයක් ගැනම තොරතුරු හොයාගන්න. ඊළඟට ඉන්ස්පෙක්ටර් සරවණන් යන්නේ කාසිගේ තවත් යාළුවෙක් මුණ ගැහෙන්න. ලෝය කෙනෙක් වුණ මෙයාගේ නම සර්කුනම්. මෙයා දේශපාලනයටත් සම්බන්ධයි. මෙයා කියන විදිහට අවුරුදු 6ක් තිස්සේ තිබුණ උරහිසේ කැක්කුම දවස් 6කින් වගේ ඩොක්ටර් කාසි සනීප කරලා තියෙනවා. එදා ඉඳන් එයා මට සහෝදරයෙක් වගේ කියලා තමයි මේ ලෝය කියන්නේ. මෙතනදී ඉන්ස්පෙක්ටර් සරවණන් මෙයාගෙන් අහනවා ඇමති තිරුමූර්ති එක්ක කාසිට මොකක් හරි සම්බන්ධයක් තිබුණද කියලා. මේ ලෝය නම් කියන්නේ හැම දෙයක් තිබුණේ නැතිලු. ඉන්ස්පෙක්ටර් සරවණන්ට දැන් ප්‍රශ්නයක් ඇයි ඇමති තිරුමූර්ති මේ කේස් එක ගැන තොරතුරු හොයන්න කියන එක. මෙයාගෙන් ප්‍රශ්න කරලා එළියට එනවත් එක්කමයි සරවණන්ට සයිබර් සෙල් එකෙන් කෝල් එකක් එන්නේ. මෙයාලා කාසිගේ ෆෝන් එක අන්තිමට තිබුණු ලොකේෂන් එක හොයාගෙන. මේ තොරතුරුත් එක්ක පොලිස් ටීම් එක එන්නේ සෙමෙන්චරි කියන ප්‍රදේශයේ තියෙන කුණු කන්දකට. ලැබුණ තොරතුරු අනුව මේ ලොකේෂන් එකේ තමයි කාසි අන්තිමයට හිටියා කියලා හොයාගෙන තියෙන්නේ. ඒත් ඉතින් මෙයාලට මෙතනින් කිසිම සැකසහිත දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. පොලිස් තුනකයන්ගේ මාර්ගයෙන් තවත් පරීක්ෂා කරද්දී ලේකෑ වුණ බෑග් එකක් හොයාගන්න ලැබෙනවා. මේක පරීක්ෂා කළාම මෙයාලට දකින්න ලැබෙන්නේ කුකුලෙක්ගෙන් නිවත් කරපු අපද්‍රව්‍ය කොටස්. මෙතනින් කිසිම තොරතුරක් හොයාගන්න නැති නිසා ඊළඟට මෙයාලා යන්නේ මේ ලොකේෂන් එකට කලින් කාසිගේ ෆෝන් සිග්නල් ඇක්ටිව් වෙලා තිබුණ තැනට. එතන හොයාගෙන යද්දී යන්නේ විලායකකට. මේ විලායක බලාගෙන ඉන්න වයසක පුද්ගලයාගෙන් ප්‍රශ්න කළාම එයා කියන්නේ මේකයිති අරුන් කියලා කෙනෙක්ට. එයා විදේශගත වෙලා ඉන්නේ. ලංකාවට ආවම අරුන් මෙහෙ තමයිලු නතර වෙන්නේ. ඊළඟට කාසිගේ ෆොටෝ එකක් පෙන්නලා මේ පුද්ගලයාගෙන් විස්තර ඇහුවම එයා කියනවා මේ ඉන්නේ කාසි. මෙයා අරුන් සර්ගේ යාළුවෙක්. එයාත් ගොඩක් වෙලාවට මෙහෙ ඇවිත් ඉඳලා යනවා කියලා. ඒ වගේ මෙයා කියන විදිහට මීට දවස් 5කට විතර කලින් තමයි කාසි මෙහෙට අන්තිමයට ඇවිත් ගිහින් තියෙන්නේ. ඊළඟට ඉන්ස්පෙක්ටර් සරවණන් අහනවා මෙහෙ CCTV තියෙනවද කියලා. ඒත් මේ පුද්ගලයා කියන්නේ මෙහෙ CCTV නෑ වගේම මෙහෙට එන පාරත් හුදකලා පාරක් නිසා අතරමඟත් CCTV නෑ කියලා. එයා කියන විදිහට කාසියදා අන්තිමයට ඇවිත් තියෙන්නේ තනියම. හවස මෙහෙ ඉඳලා රැ වුණාට පස්සේ කියන්නේ නැතිවමයි පිට වෙලා ගිහින් තියෙන්නේ. එතනින් පස්සේ ආපහු පොලිස් ස්ටේෂන් එකට එන සරවණන්ට කාසිගේ කෝල් ඩීටේල්ස් ලැබුණත් ඒ වගේනුත් විශේෂ තොරතුරක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට කාසිගේ සෝෂල් මීඩියා අකවුන්ට්ස් චෙක් කරලා බැලුවත් වැදගත් කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි කාසිගේ ලැප්ටොප් හાર્ඩ් ඩ්‍රයිව් පරීක්ෂා කරපු ටීම් එක කියන්නේ ඒ වගේනුත් කිසිම තොරතුරක් හොයාගන්න ලැබුණේ නැහැ කියලා. ඒ වගේ තියෙන්නේ ෆිල්ම්ස් විතරයිලු. ඔය විදිහට මේ වෙනකන් කිසිම තොරතුරක් කිසිම පැත්තකින් පොලිසියට හොයාගන්න ලැබෙන්නේ නැහැ. එතනින් පස්සේ පොලිස් ටීම් එක යනවා එක තරුණියක් මුණ ගැහෙන්න. එයාගේ නම ප්‍රියා. ප්‍රියා කාසිත් එක්ක ෆෝන් එකෙන් කතා කරලා තියෙනවා වගේම සෝෂල් මීඩියා වලිනුත් කනෙක්ෂන් තිබිලා තියෙනවා. කාසිගේ අතුරුදහන් වීම ගැන අහනකොට ප්‍රියා ටිකක් කලබල වෙනවා. ප්‍රියා කියනවා එයාගේ හස්බන්ඩ් ඉන්නේ ඩුබායි වල. එයාත් තව ටික දවසකින් ඩුබායි වලට යන්න තමයිලු ඉන්නේ. මෙයා මෙහෙ තනියම ඉන්න නිසා ජිම් එකට යන්න පටන් අරන් ජිම් එකේදී තමයි ප්‍රියාට කාසිව මුණ ගැහිලා තියෙන්නේ. එදා වර්ක්අවුට් එකේදී ප්‍රියාගේ අත උලුක් වෙලා තියෙනවා. කාසි කියන්නේ මේ සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක් නිසා කෝච් කියලා තියෙනවා ප්‍රියාගේ අත පොඩ්ඩක් බලන්න කියලා. එතකොට තමයි කාසි ඇවිත් ප්‍රියාගේ අත යථා තත්ත්වයට පත් කරන්නේ. යන්න කලින් විසිටින් කාඩ් එකක් දීලා ආපහු අමාරු වුණොත් කතා කරන්න කියලා කාසි කියලා තියෙනවා. එතනින් පස්සේ ප්‍රියාගේ අතේ වගේම කොණ්ඩේ කැක්කුමක් ආව නිසා ප්‍රියා කාසිගේ ක්ලිනික් එකට යනවා ප්‍රතිකාර ගන්න. ප්‍රතිකාර කරන අතරදී කාසි ප්‍රියාගේ හස්බන්ඩ් ගැන ප්‍රියා තනියම ගත කරන ජීවිතය ගැන ප්‍රියා එක්ක කතා කරලා තියෙනවා. ඔය විදිහට ප්‍රියා එක්ක කතා කරන ගමන් කාසි ප්‍රියාට ට්‍රීට්මන්ට් කරලා මේ ට්‍රීට්මන්ට් වලින් ප්‍රියාට සනීප වෙලා ප්‍රියා කියන්නේ කාසි කියන්නේ ගොඩක් හොඳ ඩොක්ටර් කෙනෙක් කියලා. ප්‍රියාගේ මේ තොරතුරු වලින් පස්සේ සරවණන් අහනවා කවදද අන්තිමයට කාසිව මුණ ගැහුනේ කියලා. ප්‍රියා කියන විදිහට කාසිගේ ට්‍රීට්මන්ට් වලින් පස්සේ සනීපුණ නිසා එදායින් පස්සේ ආපහු කාසිව මුණ ගැහිලා නැහැ.
ඔන්න ඔය වෙලාවේ ඉන්ස්පෙක්ටර් සරවනන්ට පොලිස් ස්ටේෂන් එකෙන් නැමතුමක් ලැබෙනවා. කියන්නේ ડોක්ටර් කාසිව ඝාතනය කළා කියලා කෙනෙක් පොලිසියට බාර වුණාලු. මේ තොරතුරුත් එක්කම ඉන්ස්පෙක්ටර් සරවනන් ඉක්මනට පොලිස් ස්ටේෂන් එකට එනවා. ඇවිත් බලද්දි කාසිව ඝාතනය කළා කියලා බාර වෙලා තියෙන්නේ කාසි නිතරම යන වෙනවා කියපු විලායක බලාගන්න හිටිය වයසක පුද්ගලයා. මේ වෙලාවෙමයි තවත් පුදුම දෙයක් සිද්ධ වෙන්නේ. ඒ තමයි මේ වෙලාවේ පොලිස් ස්ටේෂන් එකට එන කාසිගේ අම්මයි තාත්තයි කියනවා පුතා ඉන්නවා එයාට ප්‍රශ්නයක් නෑ. එයා හොඳින් ඉන්නවා කියලා අපිට කෝල් කළා කියලා. කාසිගේ තාත්තා කියනවා පුතා ලොකු වැඩකට එළියට ගිහින් එයාගේ ෆෝන් එක නැති වෙලා ආපහු ඉක්මනටම එනවා කියලා කිව්වා. පොලිසියට දැම්ම පැමිණිල්ල අයින් කරගන්න කියලා පුතා කිව්වලු. මේ කෝල් එක ආව නම්බර එක ගැන විස්තර හොයන්න සරවනන් පොලිස් නිලධාරියෙක්ට උපදෙස් දෙනවා. ඒත් ඉතින් දැන් ඔන්න මේ පටලැවිල්ලත් එක්ක තවත් මේ කේස් එක සංකීර්ණ වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ කාසි අතුරුදහන් වෙන්න කලින් සිද්ධ වුණ එක සිද්ධියක්. කාසි සහභාගී වෙන මෙයාගේ යාළුවෙක්ගේ වෙඩින් එකකට මෙහිදී කාසිට මුණ ගැහෙනවා අනිතා කියන තරුණියව. ඒ වගේම කාසිට යාළුවාගේ වයිෆ්ගෙන් දැනගන්න ලැබෙනවා අනිතා විවාහ වෙලා මාසයකින් එයාගේ හස්බන්ඩ් මිය ගියා කියලා. ඒ දේ දැනගත්තට පස්සේ කාසි කියනවා ඔයා යාගෙන දුක් වෙන්න එපා මම එයාව බලාගන්නම් කියලා. වෙඩින් එක ඉවර වෙලා කාසි අනිතට එයාගේ කාඩ් එක දීලා ඔයා වැටුනොත් මට කතා කරන්න කියලා විහිළුවෙන් වගේ කියනවා. කොහොම හරි අනිතත් ගෙදර ගියාට පස්සේ කාසිගේ සෝෂල් මීඩියා හැම බලනවා අපිට පෙන්නනවා. මේ අතරම තමයි කාසිගෙන් අනිතට කෝල් එකක් එන්නේ. කාසි අනිතගෙන් ඇහුවම අපිට යාළුවෝ වෙන්න පුළුවන්ද කියලා. තනියම ජීවත් වෙන අනිතත් මේකට කැමති වෙනවා. එතනින් පස්සේ මේ දෙන්නා නිතර කතා කරන්න පටන් ගන්නවා. ඔය විදිහට දෙන්නා ටික ටික සමීප වෙද්දී කාසිගේ බර්ත්ඩේ එක දවසේදී කාසිට ඕනි වෙනවා අනිතව මුණ ගැහෙන්න. අනිතත් මේකට කැමති වෙලා කාසිව මුණ ගැහෙන්න යනවා. මේ විදිහට කාසි එන්න කියන්නේ අරුන්ගේ විලායකට. අනිතා කේක් එකක් අරගෙන ගිහින් කේක් කපලා කාසිට කවන්න යන්ති එක පාරටම අප්සෙට් වෙන කාසි එතනින් පොඩ්ඩක් පැත්තකට යනවා. අනිතා දකිනවා කාසිගේ ඇස්වල කඳුළු පිරීලා කියලා. මේ ගැන ඇහුවම තමයි කාසියේ කතාව කියන්නේ. කාසි කියනවා මම දුර්ගා කියලා ගැහණු ළමයෙක්ට ගොඩක් ආදරේ කළා. මගේ බර්ත්ඩේ එක දවසේදී යාට බයික් පදින්න ඕන වුණා. එදා බයික් එකේ ඇවිදින්න ගිහින් අනතුරක් සිද්ධ වෙලා ඒ අනතුරෙන් දුර්ගා මට සදහටම නැති වුණා. එදායින් පස්සේ මගේ ජීවිතේට අරමුණක් තිබුණේ නෑ. එදා මගුල් ගෙදරදී ඔයාව දැක්කට පස්සේ මට ඔයා එක්ක කතා කරන්න ඕන වුණා. මට ඔයා එක්ක ඉන්නකොට හැමදේම අමතක වෙනවා කියලා. මේ කතාවත් එක්ක ගොඩක් සංවේදී වෙලා මමත් ඔයා වගේම තනි වෙලානේ. අපි දෙන්නම එක වගේ. මම ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ කියලා අනිතා කාසිව තුරුල් කරගන්නවා. එතනින් පස්සේ පෙන්වන්නේ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න අනිතව. කාසිගේ දුරකථන විස්තර වලින් අනිතව හොයාගෙන ඉන්ස්පෙක්ටර් සරවනන් අනිතාගෙන් ප්‍රශ්න කරනවා. එතනදී අනිතා කියන කතාව තමයි අපිට දැන් පෙන්නුවේ. ඒ වගේම අනිතා අඬලා කියනවා මට අලුත් ජීවිතයක් ලැබුණා විතරයි කොහොම හරි කාසිව හොයලා දෙන්න කියලා. අනිතාගේ විස්තර වලිනුත් විශේෂ දෙයක් සරවනන්ට දැනගන්න ලැබෙන්නේ නෑ. ඔය අතරේ තමයි සරවනන්ට ඉහලින් උපදෙස් ලැබෙන්නේ කාසි මැරුවා කියලා බාරුණ කෙනාගෙන් පාපොච්චාරණය අරගෙන එයාව අධිකරණයට ඉදිරිපත් කරලා නඩුව අවසන් කරන්න. ඒත් සරවනන් කියනවා මට මේ ගැන සැකයි මේ පුද්ගලයාට තනියම මේ ඝාතනය කරන්න බෑ තව කවුරු හරි සම්බන්ධ ඇති කියලා. එතනින් පස්සේ පෙන්නනවා ඉන්ස්පෙක්ටර් සරවනන් කාසි මැරුවා කියලා බාරුණ වයසක පුද්ගලයාගෙන් ප්‍රශ්න කරන එක. මෙයා කියන විදිහට මේ පුද්ගලයා ජීවත් වෙලා තියෙන එයාගේ මිනිබිරිය එක්ක එයාගේ නම තමයි දුර්ගා. එයා හොඳට ඉගෙනගෙන ජොබ් එකක් බලාපොරොත්තු වෙන්න ඉඳලා තියෙනවා. මේ කාලේ තමයි මේ පුද්ගලයා කියන්නේ දුර්ගාගේ සීයා විලායකට නිතරම ආවගිය ડોක්ටර් කාසිට කියලා එයාගේ ක්ලිනික් එකේ ජොබ් එකක් දුර්ගාට අරගෙන දීලා තියෙන්නේ. දුර්ගා ටික කාලයක් ක්ලිනික් එකේ වැඩ කරගෙන ගිහින් එක දවසක් සීයා රෑ වෙලා ගෙදර එද්දී ගෙදර දොරවල් ලොක් කරලා දුර්ගාට කතා කළත් කිසිම පිළිතුරක් නැහැ. සීයා ගේ වටේ ටිකක් ඇවිදලා දුර්ගාගේ කාමරය ලොක් කරලා තිබුණේ නැති ජනේලයක් කැරලා බලද්දි තමයි දකින්නේ දුර්ගා තොණ්ඩුවක් හදලා බෙල්ලට දාගන්න යනවා. මේක දැකලා කලබල වෙන සීයා කියනවා පුතේ මට ඔයා විතරයි ඉන්නේ. අපි ඕන ප්‍රශ්නයක් කතා කරලා විසඳගමු. ඔය දේ කරන්න එපා කියලා. සීයාගේ බගාපත් වීමත් එක්ක සියදිවි නසා ගන්න ගත්ත තීරණය වෙනස් කරන දුර්ගා දොර ඇරලා තියෙනවා. ඊට පස්සේ තමයි මෙහෙම කරගන්න හේතුව සීයාට කියලා තියෙන්නේ. දවසක් ක්ලිනික් එකේ ඉන්නකොට කාසි දුර්ගාට කතා කරලා තියෙනවා රූම් එකට. එතනට ගිය දුර්ගාට කාසි කියන්නේ දැන් දවස් 10ක් තිස්සේ ලේට්ටු බලලා මගේ මුළු ඇඟම රිදෙනවා. ඔයාට පුළුවන් නම් මට කරන ප්‍රතිකාරයක් විදිහට ජෙල් එකක් අරගෙන මගේ ඇඟේ ගාන්න කියලා. මෙහෙම එල්ලීමක් කරන කාසියාගේ ටී-ෂර්ට් එකත් ගලවලා දානවා. කාසි ගැන මේ වෙද්දිත් හැඟීමක් ඇති වෙලා තිබුණ දුර්ගා මේකට කැමති වෙලා ඇහුවම
මම කොතනින්ද පටන් ගන්න ඕන කියලා කාසි කියන්නේ මුළු ඇඟම රිද්දනවා හැමතැනම ගාමු කියලා. දුර්ගා මේ විදියට මසාජ් කරන්න පටන් අරන් වැඩි වෙලාවක් යන්න කලින් කාසි දුර්ගාගේ අත අල්ලගෙන ළඟට අරගන්නවා. ඊළඟට දුර්ගාගේ අවසරයකින් තොරව මෙයාව සිප ගන්න පටන් අරන් අන්තිමේදී මේ දෙන්න අඹුසැමියන් විදිහට එකතු වෙද්දී දුර්ගත් මේකට විරුද්ධ වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පස්සේ දුර්ගා ඉන්නේ ගොඩක් සතුටින්. ඔහොම කාලය ගත වෙද්දී දවසක් දුර්ගා කාසිගේ ඔෆිස් රූම් එකට ගියාට පස්සේ මට ඇහෙනවා දිගින් දිගටම කාසිගේ ෆෝන් එකට මැසේජස් එනවා. කාසි රූම් එකේ නැති නිසා දුර්ගා ෆෝන් එක අරගෙන චෙක් කරද්දි දකින්නේ කවුරු හරි ගැහණු කෙනෙක් එවලා තියෙන වොයිස් මැසේජ් එකක්. ඒකේ ගැහණු කෙනා අඬ කියන්නේ ඔයාව විශ්වාස කරලා ආතරේ කළාට මට මෙහෙම කරන්න එපා ඒ වීඩියෝ එක මකලා දාන්න කියලා. ඒත් එක්කම තියෙන වීඩියෝ එක බලද්දි දුර්ගට දකින්න ලැබෙන්නේ කාසි තව කාන්තාවක් එක්ක එකතු වෙන වීඩියෝ එකක්. දුර්ගට මේ රැවටීම දරා ගන්න බැරුව අඬ ඉද්දි තමයි කාසි මෙතනට එන්නේ. ඇයි මෙහෙම රැවටීමක් කළේ මං ඔයාව ඉතුරු කරන්නේ නෑ කියලා දුර්ගා කියනකොට කාසි කියනවා මං ඔයාට ආදරය කරනවා කියලා කිව්වේ නෑ ඔයා තමයි එහෙම හිතාගත්තේ මම තව දෙයක් පෙන්වන්නම් කියලා. දුර්ගට පෙන්වන්නේ ලැප් එකේ තියෙන තව වීඩියෝ එකක්. ඒදා දුර්ගා එක්ක එකතු වෙද්දී රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. ඒක පෙන්නලා කාසි කියනවා මේක උනේ ඔයාගේ කැමැත්තෙන් මොන හරි දෙයක් මට විරුද්ධව කරන්න හැදුවොත් මේ වීඩියෝ එකෙන් මගේ මූණ බ්ලර් කරලා සෝෂල් මීඩියා වල දානවා කියලා. මේ දේ තමයි දුර්ගට සිද්ධ වෙලා තියෙන්නේ මේ කතාව කියලා දුර්ගා 100ට කියන්නේ මට මැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. පොලිසියට ගියොත් මගේ ගෞරවය නැති වෙනවා කියලා. සියා දුර්ගාගේ හිත හදන්න උත්සාහ කරලා තීරුම් කරන්නේ ඔයා නෙමෙයි වැරදි කරපු මිනිහා තමයි මැරෙන්න ඕනි මං ඌට දඬුවම් දෙන්නම් කියලා. දුර්ගාගේ කතාව ඉන්ස්පෙක්ටර් සරවණන්ට කියන ගමන් ඉන්න දුර්ගාගේ සීයාව ආපහු පෙන්නනවා. මෙයා කියනවා ඊට පස්සේ දවසක කාසි තනියම බීච් හවුස් එකට ආවා. එයා බීලා සිහිය නැතුවයි හිටියේ. මම යාව කෑලි කීපයකට කපලා ඌරන්ට කන්න දැම්ම කියලා. එතනින් පස්සේ සරවණන් ආපහු වතාවක් කාසිගේ ලැප්ටොප් එක පරීක්ෂා කළත් ඒකේ හොයාගන්න ලැබෙන්නේ එක එක කැටගරිස් වල මූවිස් විතරයි. මේ මූවිස් ප්ලේ කරලා බැලුවත් විශේෂ දෙයක් නැහැ. ඊට පස්සේ මේ මූවි එකක් එක දිගට ටික වෙලාවක් ප්ලේ කරද්දි තමයි සරවණන්ට කාසිගේ උපක්‍රමය මොකක්ද කියලා තේරුම් යන්නේ. කාසි කරලා තියන්නේ එයා ගැහණු ළමයි එක්ක එකතු වෙද්දී රෙකෝඩ් කරගත්ත වීඩියෝස් මේ ෆිල්ම් වල තනින් තැනට දාලා එඩිට් කරලා. එතකොට කිසි කෙනෙක්ට සැක හිතෙන්නේ නෑ වගේම කාටවත් ලේසියෙන් හොයාගන්න ලැබෙන්නේ නෑ. මේ විදිහට ගොඩක් ගැහණු ළමයින්ගේ වීඩියෝස් සරවණන්ට හොයාගන්න ලැබෙනවා. මේ වීඩියෝ සතරේ කලින් සරවණන් ප්‍රශ්න කරපු ප්‍රියාග වීඩියෝ එකකුත් හොයාගන්න ලැබෙනවා. එදා ක්ලිනික් එකේදී අමුතු විදිහට ප්‍රියාව පොළඹවගෙන ප්‍රියාටත් නොදැනීම ප්‍රියා එක්ක එකතු වෙන කාසි ඒ හැම දෙයක්ම රෙකෝඩ් කරලා මේ විස්තරත් අරගෙන කමිෂන මුණ ගැහෙන්න යන සරවණන් පැහැදිලි කරනවා මේ ලැප් එකේ කොලෙජ් යන ගැහණු ළමයින්ගේ ඉඳන් විවාහක කාන්තාවන් දක්වාම වීඩියෝස් තියෙනවා. සමහර වීඩියෝ වල ඉන්නේ කාසි නෙමෙයි වෙන පිරිමි අය. ඒත් එයාලව අඳුරගන්න බෑ බ්ලර් කරලා නිසා. ඒ නිසා මේක විමර්ශනය කරන්න තව පොඩි කාලයක් සරවණන් කමිෂනගෙන් ඉල්ලනවා. එතනින් පස්සේ සරවණන් වීඩියෝ සයිබර් ටීම් එකට දීලා බ්ලර් කරලා තියෙන පිරිමි අයව කවුද කියලා අඳුනගන්න උපදෙස් දෙනවා. ඒ වගේම වීඩියෝස් වල ඉන්න කාසිට ගොදුරුන කාන්තාවන්ගේ විස්තර රහසිගතව හොයාගෙන ඒ අයව පෞද්ගලිකව මුණ ගැහිලා කාසිගෙන තොරතුරු එකතු කරනවා. ඉතින් මේ විදිහට විවිධ වයස්වල විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන කාන්තාවන් කිහිප දෙනෙක්ම මුණ ගැහිලා විස්තර අහද්දී මේ අය කියන්නේ එකම විදිහේ කතාවක්. කාසි මුලදී ගොඩක් හොඳ කෙනෙක් වගේ රඟපාලා මේ කාන්තාව රවට්ටගෙන එයාලට ලං වෙලා ආදරය කරනවා කියලා රවට්ටලා ඒ අය එක්ක ලිංගික සම්බන්ධතා පවත්වලා ඒවා වීඩියෝ කරලා එතනින් නතර නොවී ඒ වීඩියෝ පෙන්නලා බ්ලැක්මේල් කරලා සල්ලි අරගෙන විතරක් නෙමෙයි වෙන වෙන පිරිමින්ට මේ කාන්තාව විකුණලා. මේ විමර්ශන කටයුතු අතරේ තමයි කමිෂන කෝල් කරලා සරවණන්ගෙන් අහන්නේ ඇයි මේ තොරතුරු මීඩියා වලට දුන්නේ කියලා. අපි මේ තොරතුරු කිසි දෙයක් මීඩියා වලට දුන්නේ නැහැ කියලා සරවණන් කිව්වම කමිෂන කියන්නේ මේවා මීඩියා වලට ගිහින් තියෙනවා නිවුස් බලන්න කියලා. බලද්දී නිවුස් වලට පෙන්නනවා වෛද්‍ය කාසි අතුරුදහන් වගේම එයා කාන්තාවන්ව බ්ලැක්මේල් කරලා මුදල් වංචා සිද්ධි කරලා තියෙනවා කියලා. මේ නිවුස් එක කාසිගේ අම්මයි තාත්තයි දකිනවා වුණත් එයාලා මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඒත් මේ නිවුස් එක දකින්න අහල පහල මිනිස්සු කාසිගේ ගෙදරට ගල් ගහන්න පටන් ගන්නවා. පොලිසිය අනිතගෙන් ප්‍රශ්න කරද්දී මුලදී කාසිගේ ඇත්ත හංගන්න හැදුවත් දිගින් දිගටම ප්‍රශ්න කරනකොට ඇත්තම කියන්න සිද්ධ වෙලා. ඒත් එක්කම පෙන්වන්නේ ඇත්තටම අනිතට සිද්ධ වෙච්ච දේ.
එදා කාසිගේ බර්ත්ඩේ එක දවසේදී කාසි අනිතා එක්ක ඉන්ටිමේට් වෙලා තියෙනවා. ඊට පස්සේ රෑ කාසිගෙන් කෝල් එකක් ඇවිත් කාසි කියලා තියෙන්නේ අම්මට heart attack එකක් ඇවිත් ඔපරේෂන් එකට සල්ලි වගේක් ඕනි කාගෙන් ඉල්ලන්නද කියලා හිතා ගන්න බෑ කියලා. ඉතින් මේ වෙද්දිත් කාසිට ආදරය කරපු අනිතා එයාගේ ජුවලරිස් කාසිට දීලා තියෙනවා සල්ලි අරගන්න කියලා. ඒත් එදායින් පස්සේ කාසි අනිතාගේ කෝල්ස් ආන්සර් කරන්නේ නැතිව මග හරිනවා කියලා දැනිලා මෙයා ගිහින් තියෙනවා කාසිව හොයාගෙන ක්ලිනික් එකට. මෙයා ගිහින් ඇයි මාව මග හරින්නේ? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා ඇහුවම කාසි අහන්නේ තව ලක්ෂ 5ක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට අනිතා කියනවා මගේ විතරක් නෙමෙයි මගේ අම්මගේ ආභරණත් ඔයාට දුන්නා. තවත් මගේ ළඟ සල්ලි නැහැ. සල්ලි විතරක් හොයන්නේ ඇයි ආදරේ කිව්වේ බොරුවටද කියලා. එතකොට තමයි කාසි අහන්නේ මම ඔයාට ආදරේ කියලා කිව්වේ නෑ. ඔයා තමයි එහෙම හිතාගෙන වැරදියට තේරුම් අරගත්තේ කියලා. මේ කතාවත් එක්ක කේන්ති යන අනිතා කිව්වම මම මේකට නිකන් ඉන්නේ නෑ කියලා. එතකොට තමයි කාසි අනිතට පෙන්වන්නේ එදා රෙකෝඩ් කරපු වීඩියෝ එක. මේක දැක්කම කලබල වෙන අනිතා කාසි ළඟ වැඳ වැටිලා බගාපත් වෙනවා. මට මගේ සල්ලි එපා ඒත් මගේ ගෞරවය නැති කරන්න එපා කියලා. එතකොට කාසි කියනවා ඔයා මට ප්‍රශ්නයක් ඇති කළේ නැත්තම් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. එදා කාසිට බැනලා එතනින් පිට වුණාට පස්සේ ආපහු කවදාවත් කාසිව දැක්කෙවත් නැහැ කියලා අනිතා සරවණන්ට කියනවා. ඊට පස්සේ පෙන්නන්නේ පොලිස් ස්ටේෂන් එකෙන් එළියට එන සරවණන්ට ඇමති තිරුමූර්ති කෝල් කරලා බනින්න ගන්නවා. මේ විස්තර මීඩියා වලට දෙන්න කලින් එයාව දැනුවත් නොකරපු එකට. මේ අතරේ තමයි කාසිට ගොදුරු වෙලා හිටිය තව කාන්තාවන් 6 දෙනෙක් ගැන විස්තර ලැබෙන්නේ. එතනින් එක්කෙනෙක් මේ වෙද්දිත් සියදිවි නසාගෙන. ඉන්ස්පෙක්ටර් සරවණන් යන්නේ සියදිවි නසාගත්ත කාන්තාවගේ ගෙදරට. එයාගේ සැමියා මේ ගැන කතා කරන්න කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ Tamanගේ බිරිඳ මොකක් හරි දෙයක් ගැන කනස්සල්ලෙන් හිටියේ. ඒකෙන් ආව මානසික පීඩනයත් එක්ක එයා ජීවිතය නැති කරගත්තා කියලා. ඒත් සරවණන් පැහැදිලි කරලා කිව්වම කාසිගේ නඩුවට එයාට විරුද්ධව තියෙන සාක්ෂි වැදගත්. ඉතිරි වෙලා තියෙන ජීවිතවලට එකෙන් සාධාරණයක් වෙනවා කියලා ඒක තේරුම් අරගෙන මේ පුද්ගලයා මෙතනින් ගිහින් ෆෝන් එකක් අරගෙන එනවා. ඊට පස්සේ ඒකේ තියෙන වොයිස් මෙසේජ් එකක් සරවණන්ට අහන්න දෙනවා. ඒකේ තියෙන්නේ මොකක්ද කියලා අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. එතනින් පස්සේ ආපහු පොලිස් ටීම් එක යන්නේ මීනක්ෂිගෙන් ප්‍රශ්න කරන්න. ඒ අද්දී ගෙදර දොර වහලා ලොක් කරලා කාසිගේ නඩුවත් එක්ක මීනක්ෂි අතුරුදහන් වුණ එක ගැන පොලිසියට සැකයක් මතුවෙනවා. ඒත් කොහොම හරි වැඩි දවසක් යන්න කලින් පොලිසියට පුළුවන් වෙනවා මීනක්ෂිව හොයාගන්න. දැන් අපිට පෙන්වන්නේ මීනක්ෂිට කාසිගෙන් සිද්ධ වුණේ මොකක්ද කියලා. මීනක්ෂි කාසිගේ විලායකට ගිහින් තියෙනවා ළමයාගේ රිපෝට්ස් වගේක් අරගෙන මෙදෙන කතා කර ඉඳි එකපාරටම වැස්සක් වහින්න පටන් අරන්. කාසි මීනක්ෂිගෙන් ඇහුවම මම නම් වැස්සට ගොඩක් ආසයි ඔයා කැමති නැද්ද කියලා. මීනක්ෂි කියන්නේ මමත් ආසයි ඒත් මගේ තත්වය එක්ක වැස්ස මට ගැලපෙන්නේ නෑ කියලා. මීනක්ෂිගේ මේ කතාවත් එක්කම අපි දෙන්නමද වැස්සට තෙමුමු කියලා කාසි මීනක්ෂිව එකගෙන යන්නේ රූෆ් টොප් එකට. වැස්සේ තෙමෙන මීනක්ෂි ගොඩක් සතුටු වෙද්දි අපිට පේනවා කාසි මීනක්ෂිට ලං වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ තෙත ඇඳුම් මාරු කරගන්න ගියාම මීනක්ෂිට ඇඳ ගන්න ලැබෙන්නේ ෂෝට් ඩ්‍රෙස් එකක්. මෙතනදී කාසි මීනක්ෂිව මසාජ් කරන ගමන් අනවශ්‍ය විදියට ඇඟ අල්ලන්න ගන්නකොට මීනක්ෂි කාසිගෙන් නයින් වෙලා එහාට වෙනවා. ඒත් නතර වෙන්නේ නැති කාසි කොහොම හරි මීනක්ෂිගේ හැඟීම් අවුස්සලා තමන්ගේ ග්‍රහණයට හසු කරගන්නවා. මීනක්ෂි තමන් ඉන්න තත්වයක් අමතක කරලා කාසි එක්ක එකතු වෙද්දී කාසිගේ දැලට ඔන්න තවත් ගොදුරක් අහුවෙනවා. ඉන්ස්පෙක්ටර් සරවණන්ට කාසිගේ ලැප් එකේ තියෙන මීනක්ෂිගේ වීඩියෝ එකක් දකින්න ලැබෙනවා. ඒත් එක්කම සරවණන්යාගේ ටීම් එකට උපදෙස් දෙනවා. එයා කියන හැමෝටම කතා කරලා ආපහු විමසීමක් කරන්න. මේ උපදෙස් අනුව කාසිට ගොදුරුන කාන්තාවන් වගේ මෙයාලට සම්බන්ධ පවුලේ අය ගෙන්නලා ප්‍රශ්න කළත් කිසිම විශේෂ දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අනීතා ප්‍රියා මීනක්ෂි තුන්දෙනාවම ගෙන්නලා නැවත ප්‍රශ්න කරන්න පටන් ගන්නෙ. මෙතනදී සරවණන් කියනවා එදා අන්තිමයට කාසිගේ ෆෝන් එක බීච් හවුස් එකේ ඇක්ටිව් වුණ වෙලාවේ තව ෆෝන් සිග්නල් 3ක් ඇක්ටිව් වෙලා තිබුණා. ඒ වෙන කාගේවත් නෙමෙයි ඔයාලා තුන්දෙනාගේ කියලා. ඒ වගේම සරවණන් මෙයාලට පැහැදිලි කරනවා ප්‍රියාගේ සැමියා රට ඉන්න නිසා ප්‍රියාට දැනුණ තනිකම මීනක්ෂිට තමන්ගේ සැමියාගෙන් නොලැබෙන ආදරය ඒ වගේම අනීතාගේ තනිකම වේදනාව කාසි ප්‍රයෝජනයට ගත්තා කියන එක. මෙතනදී ප්‍රියා කියනවා එදා කාසි එක්ක එකතු වුණාට පස්සේ තමන්ට තමන් ගැනම ලොකු පිළිකුලක් දැනුණා. එදායින් පස්සේ කාසිගේ කෝල්ස් මග හැරියත් කාසි ප්‍රියාට එවලා තියෙනවා එදා රෙකෝඩ් කරපු වීඩියෝ එක. ඒ වගේම මේක ඩිලීට් කරන්නත් ලක්ෂ 10ක් ඉල්ලලා තියෙනවා. එතකොට තමයි මීනක්ෂි කියන්නේ වීඩියෝ පෙන්නලා බ්ලැක්මේල් කරලා දිගින් දිගටම එක එක වෙන පිරිමි එක්ක යන්න කියලා මෙයාලට බල කරලා තියෙනවා. මෙතනදී මීනක්ෂි කියනවා කාසිගේ මරණයට වග කියන්න ඕනි මම
මම තමයි කාසිව මැරුවේ කියලා. එතකොට තමයි දුර්ගගේ සීයා මෙතනට ගෙන්නලා සරවණන් අහන්නේ මෙයත් කියනවනේ එයා තමයි කාසිව මැරුවේ කියලා. එහෙනම් කවුද ඇත්තටම කාසිව මැරුවේ කියලා. මේ වෙලාවේ තමයි සරවණන් කියන්නේ ඔයාලට නොදැනෙන්න අපේ ටීම් එකක් ඔයාලා ගැන ඔත්තු බැලුවා. එතනදී ඔයාලා එකිනෙකා සම්බන්ධයි කියලා අපිට තොරතුරු ලැබිලායි තියෙන්නේ. දුර්ගගේ සීයා පොලිසියට බාරුණ වෙලාවේ AI තාක්ෂණය පාවිච්චි කරලා කාසිගේ කටහඬෙන් කාසිගේ අම්මටයි තාත්තටයි කෝල් කරලා තියෙන්නේ ප්‍රියා. මේ හොයාගත්ත දේවල් එක්ක තවත් මුකුත් හංගලා වැඩක් නැති නිසා සිද්ධ වෙච්ච හැමදේම කියන්න කියලා සර්වනන් මේ 4 දෙනාට කියනවා. මේ වෙලාවේ දුර්ගගේ සීයා කියනවා හැම වැරද්දක්ම මගේ පිට දාලා මේ 3 දෙනාව බේරන්න. මොකද මම දැන් වයසයි. ඒත් මේ 3 දෙනාට තව ජීවිතේ ඉස්සරහට යන්න තියෙනවා කියලා. මේකට සරවණන් එකඟුණාට පස්සේ තමයි දුර්ගගේ සීයා කතාව කියන්න පටන් ගන්නෙ. එදා ක්ලිනික් එකේදී කාසිව මුණ ගැහෙන්නව අනීතා අඬාගෙන ගියාට පස්සේ තමයි දුර්ගා කාසිගේ රූම් එකට ඇවිත් තියෙන්නේ. ඒ වෙලාවේ තමයි දුර්ගා දැකලා තියෙන්නේ කාසි රෙකෝඩ් කරලා තිබුණ වීඩියෝස්. එතකොටමයි කාසි ඇවිත් දුර්ගා එක්ක එකට ඉද්දි රෙකෝඩ් කරපු වීඩියෝ එකත් පෙන්නලා දුර්ගව බ්ලැක්මේල් කරන්න පටන් අරන් තියෙන්නේ. එදා ඒ කතාව දුර්ගා සීයාට කිව්වට පස්සේ සීයා පොරොන්දු වෙලා කාසිව විනාශ කරන්න. ඒක තනියම කරන්න බැරි දෙයක් නිසා සීයා දුර්ග මාර්ගයෙන් කාසිගෙන් අසාධාරණයට ලක් වුණ අනිත් අයව මුණ ගැහිලා. ඊට පස්සේ මේ දුර්ගගේ සීයා, දුර්ගා, ප්‍රියා, මීනාක්ෂි වගේම අනීතා කියන මේ 5 දෙනාම එකතු වෙලා කාසිව මරන්න ප්ලෑන් කළත් ඊට කලින් දුර්ගා ජීවිතය නැති කරගෙන. මෙයාලගේ ප්ලෑන් එකේ පළවෙනි දේ තමයි ප්‍රියාලව කාසිව බීච් හවුස් එකට ගෙන්න ගන්න එක. මේකට ප්‍රියා කාසිට කෝල් කරලා ඔයා මට දුක් දුන්නට ඔයා දුන්න සතුට මට අමතක කරන්න බෑ. අපි ආපහු මීට් වෙමුද කියලා ඇහුවම කාසි මේ යෝජනාවට කැමති වෙලා කියනවා එහෙනම් හෙට බීච් හවුස් එකේදී මීට් වෙමු කියලා. ප්ලෑන් එකේ විදිහට ප්‍රියා කාසිත් එක්ක බීච් හවුස් එකට එනවා. එන ගමන් දුර්ගගේ සීයාට මත්පැන් බෝතලයක් දීලා තමයි කාසි ඇතුළට යන්නේ. මේ වෙද්දී මීනාක්ෂි අනීතායි මෙහි රූම් එකකම හැංගිලා ඉන්නේ. ප්‍රියා කාසි එක්ක රූම් එකට ගියාට පස්සේ දුර්ගගේ සීයාත් යන්නේ මීනාක්ෂිලා ඉන්න තැනට. ප්‍රියා කාසි එක්ක වයින් ගන්න ගමන්ෙදී ප්‍රියා කිව්වම මම ෆ්‍රෙෂ් වෙලා එන්නම් කියලා. කාසි කියනවා ආරි එහෙනම් මම එතකන් එළියට ගිහින් සිගරට් එකක් බීලා එන්නම් කියලා. මෙතනදී කාසි එළියට ගියාට පස්සේ ප්‍රියා කරන්නේ එයා අරගෙන ආව මත් වෙන කිමිකල් එකක් කාසිගේ වයින් වීදුරුවට දාන එක. ආපහු ඇවිත් කාසි මේ වයින් එක බොනවා. ප්‍රියා බාත්රූම් එකේ ඉඳන් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ කාසි ප්‍රියාව ඇඳට අරගෙන ප්‍රියා එක්ක එකතු වෙන්න උත්සාහ කළත් එයාට මත්ගතියක් කරකැබෙල්ලක් වගේ එන්න ගන්නවා. මේ නිසා මෙයා ප්‍රියාව අතහැරලා ඇඳෙන් බැහැලා එළියට යනවා. ඔයාලට මතක නම් මූවි එක ස්ටාර්ට් එකේදී බ්ලර් කරලා පෙන්නුවේ මෙන්න මේ සිද්ධිය තමයි. කාසි පහලට යනවත් එක්කම ප්‍රියා අනිත් අයට කෝල් කරලා දැනුම් දෙනවා එයාට කරකැවිල්ල වගේ දැන් එයා පහලට එනවා කියලා. මේත් එක්කම දුර්ගගේ සීයා, මීනාක්ෂි, අනිතා වගේම ප්‍රියා එක එක විදිහේ පහර දෙන්න පුළුවන් ආයුධ කීපයක් අරගෙන කාසිව හොයාගෙන යනවා. කාසි ගඟ ගාවට ගිහින් ස්මෝක් කරන ගමන් ඉන්නේ. දැන් මේ 4 දෙනාත් එතන පිටිපස්සට වෙලා හැංගිලා පහර දෙන්න අවස්ථාව එනකන් බලාගෙන ඉන්නේ. මෙන්න මේ වෙලාවේදී තමයි නොහිතපු විදිහට කළු ජැකට් එකක් ඇඳලා වෙස්මූණක් දාගත්ත කෙනෙක් ආයුධයක් අරගෙන කාසින්න පැත්තට යනම මෙයාලා දකින්නේ. ඊට පස්සේ මෙයාලා කලබල නොකර හැංගිලා බලන් ඉන්නේ මෙතන වෙන්නේ මොකක්ද කියලා. මේ වෙස්මූණ දාගත්ත කෙනා හෙමින් කාසිට ලං වෙලා අරගෙන ආව ආයුධයෙන් කාසිගේ ඔළුවට පහර දීලා වැටුණට පස්සේ සිරුරත් අරගෙන මෙතනින් යනවා. එදා සිද්ධ වුණ මේ කතාව සරවණන්ට කියලා මෙයාලා කියනවා පිළිගත්තත් නැතත් ඇත්තටම සිද්ධ වුණේ මේක තමයි කියලා. මේ අතර සයිබර් සෙල් එකෙන් හොයාගත්ත තව වීඩියෝ එකක් සරවණන්ට දකින්න ලැබෙනවා. එතකොට තමයි මෙයා මීනාක්ෂි ඇතුළු අනිත් අයගෙන් අහන්නේ කාසි ඔයාලව බ්ලැක්මේල් කරලා යන්න කිව්වේ කාලඟටද කියලා. මේ වෙලාවේ කවුද කියලා අපිට පෙන්වන්නේ නැහැ. එතනින් පස්සේ සරවණන් යන්නේ ඇමති තිරුමූර්තිගේ ගෙදරට. තිරුමූර්ති සරවණන්ට වගේ මෙයාගේ ටීම් එකට අපහාස වන විදිහට කතා කරද්දි තමයි සරවණන් තිරුමූර්තිට අහන වොයිස් රෙකෝඩ් එකක් ප්ලේ කරන්නේ. මේක තමයි එදා කාන්තාවක් සියදිවි නසාගෙන ඒ සම්බන්ධව තොරතුරු හොයාගන්න ගිය වෙලාවේ එයාගේ සැමියා සරවණන්ට දුන්නේ. මේ රෙකෝඩින් එකේ කාන්තාව කියනවා කාසි මගේ ජීවිතය විනාශ කළා. එයා මට තිරුමූර්ති ඇමතිතුමා එක්ක එකට ඉන්න කියලා බල කළා. ඇමතිතුමත් මට තර්ජනය කළා. ඉතින් මට යනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණේ නෑ කියලා. මේක අහලා කලබල වුණත් ඇමති තිරුමූර්ති මේක පිළිගන්නේ නැති නිසා සරවණන් ඊළඟට කරන්නේ ඇමති තිරුමූර්තියේ කාන්තාවෙක් ඉන්න වීඩියෝ එකක් පෙන්වන එක. මේකත් පිළිගන්නේ නැතුව ලෝයට කතා කරන්න හදනකොට
සරවනන් කියනවා ඔයාට කාසි එක්ක තිබුණ හැම ගණදෙනුවක් ගැනම අපි විස්තර හොයාගෙන තියෙන්නේ කියලා. අන්තිමයට සරවනන් තිරුමූර්තිට කම්බුලට පහරකුත් ගහලා තමයි බලෙන් අරගෙන යන්නේ. ඊට පස්සේ නිවුස් වලටත් මේ ගැන කියනවා කාසි සමග සම්බන්ධතා සහ කාන්තාවන්ට එරෙහිව අපරාධ පිළිබඳ සාක්ෂි මත පදනම්ව අමාත්‍යවරයා අත්අඩංගුවට අරගත්තා. ඒ වගේම සෞඛ්‍ය හේතු මත රෝහල් ගත කළා කියලා තමයි නිවුස් වලින් කියන්නේ. ඒත් එක්කම කමිෂන මීඩියා වලට කියනවා තවමත් කාසිව හොයමින් පරීක්ෂණ සිද්ධ වෙනවා විදේශගත වෙලා ඉන්නවා කියලා තමයි සැක කරන්නේ කියලා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ සරවනන්ගේ ගෙදර. මෙයා එයාගේ බිරිඳ දුව එක්ක ගොඩක් සතුටින් තමයි ජීවත් වෙන්නේ. මෙයාලගේ ගෙදර ආදරය පිරුණ ස්වර්ගයක් විදිහට තමයි එයාලට දැනෙන්නේ. ඒත් එක දවසක් මේ පවුලේ හැම සතුටක්ම නැති වෙලා යනවා. මොකද සරවනන්ට දකින්න ලැබෙනවා දුව රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. ඒක එයා කියලා තියන්නේ එක්කෙනෙක්ට ආදරය කරලා එයා මාව රැවට්ටුවා. දැන් මම ගැබ් අරන් ඉන්නේ. එයා මාව වීඩියෝ කරලා ඒ වගේ මාව බ්ලැක්මේල් කරනවා. එයාගේ නම තමයි කාසි. එයා විතුරු කරන්න එපා තාත්තේ කියලා දුව අන්තිමේදී සරවනන්ගෙන් නිල්ලීමක් කරලා තියෙනවා. අවාසනාවන්ත විදිහට මේ වීඩියෝ එක සරවනන්ට දකින්න ලැබෙන්නේ එයාගේ දුව ජීවිතය නැති කරගත්තට පස්සේ. ඉතින් එදා අර විදිහට වෙස්මූණක් දාගෙන ගිහින් කාසිව ඝාතනය කරලා බොඩි එක ගිනි තියලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි ඉන්ස්පෙක්ටර් සරවනන්. අන්තිමේදී සරවනන් කියනවා දෙමව්පියන්ගේ වගකීම Tamanගේ දරුවන්ට හරි වැරද්දු ගන්නලා ආරක්ෂිතව ඇතිදැඩි කිරීම නැත්නම් එයාලා කාසී තිරුමූර්ති වගේ අයගේ ගොදුරු බවට පත් වෙනවා කියලා. සරවනන්ගේ කතාවත් එක්ක අන්තිමයට කියන්න තියෙන එක දෙයයි මේක නිකම්ම තවත් එක මනක් කල්පිත සිනමා කතාවක් නෙමෙයි. නාගර් කෝවිල් කාසිලා වගේ සැබෑ ලෝකයේ ඉන්න වෘකයන්ට අහු වුණ ජීවිතේම ගිනි තියාගත් අහිංසක කාන්තාවන් සිය ගණනකගේ වේදනාව මේක ඇතුලේ තියෙනවා. තාක්ෂණය දියුණු ලෝකයේ ආදරය කියන වචනයට මුවා වෙලා එන සැබෑ අනතුර අඳුරගන්න අපිට පුළුවන් වෙයිද? මීළඟ ගොදුර ඔයා හෝ ඔයාගේ ආදරණීය කෙනෙක් නොවෙන්න මේ ගින්දර ගැන අවධානයෙන් ඉන්න එක අපේ වගකීමක්. මූවි එක හොඳයි කියලා හිතනා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ මූවිස් ගැන දිගටම කතා කරන්න සිනමා ක්‍රිටික් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම ජයග්‍රාහී දවසක්.